හරි. ආයිබෝවන් දුවපතේ. අද අපි සාකච්ඡා කරන්නේ පුතාලට පේන නැති බෝඩ් එකේ තියෙනවා පාස් ශ්‍රේණිය අංක 7 දෙක කොටස පේපර් එක. මේ බලන්න පුතේ. පාස් ශ්‍රේණිය මේ බලන්න පුතේ අංක 7 දෙක කොටස ප්‍රශ්න පත්‍රේ. හරි අපි මේ ප්‍රශ්න පත්‍රේ පුතාලා මේ ප්‍රශ්න පත්‍රය ආයතන තුල ලියලා තියෙනවා. ආයතන තුල ලියලා අපි බලලා ලකුණු දාලා දීලා තියෙනවා. ඔබේ ගෙදර මේ ප්‍රශ්න පත්‍රය තියෙනවා පුතේ. ඔයා දැන් කරන්න ඕනේ මේක සාකච්ඡා කරලා අම්මත් එක්ක බලාගෙන වැරදි අඩුපාඩු ටික සකස් කරගෙන ඔයා ශිෂ්‍යත්ව විභාගේ තව මාස 7ක් විතර තියෙන්නේ. ඒ නිසා මේ මාස 7 ඇතුළත ඔයාගේ අඩුපාඩුකම් හදාගෙන සාමාන්‍යයෙන් දෙක කොටසට අඩුම තරමේ ලකුණු 95ක ලකුණු මට්ටමකටවත් යන්න ඉලක්ක කරගන්න ඕන ශිෂ්‍යත්ව විභාගයේ ලොකු ලකුණක් ගන්න නම්. හරි අපි බලමු. අපි මේ ඡේද කියවමු පුතේ. බලන්න. දුමිදු රුවනිසා කාවින්දයා වෙල්ලිපනැල්ලේ සෙල්ලම් කරමින් සිටියෝය. හදිසියේම හමා සුළඟ සමගම වැසි වැටෙන්නට පටන් ගත්තේය. ගත වූයේ සුළු මොහොතකි එක විටම මොරසූරක වර්ෂාවක් ඇදහැලෙන්නට පටන් ගත්තේය. එසැනින්ම ක්‍රියාත්මක වූ දිමිදු අහලපාල පැලපතක් තිබේද යන්න සොයන්නට පටන් ගත්තේය. පැලපතක් නොතිබූ නිසා අසල තිබූ විශාල හබරල ගසින් කොළ තුනක් කඩාගෙන ආවේය. අනතුරුව තිදෙනා හබරල අතු යටින් වැස්සට නොතුමී නිවෙස් කරා දිව ගියෝය. සාමාන්‍යයෙන් දරුවනේ මේ පේපර් එක සාකච්ඡා කරද්දී ඔයා ඡේද පුතේ දෙපාරක්වත් කියවන්න ඕන. කියවලා තමයි උත්තර ලියන්න පටන් ගන්න ඕන. එකපාරම ඡේද කොටසක් කියවලා උත්තර ලියන්නේ. සාමාන්‍යයෙන් ඔයා ක්‍රමය මම කියලා දෙන ක්‍රමයක් තමයි උපදේශ එකපාරක් කියවනවා, ඡේදයේ දෙපාරක් කියවනවා, ප්‍රශ්න ටික කියවනවා, කියවලා උත්තර ටික ලියනවා. ලිව්ව උත්තරේ ඡේදෙත් එක්ක සංසන්දනය කරලා බලනවා. හරි අන්න ඒ ආකාරයට බලපුවාම අපි බලමු පුතේ උත්තර ටික අරගෙන පළවෙනි ප්‍රශ්නේ අහනවා තිදෙනාම සෙල්ලම් කරමින් සිටියේ කොහේද කියලා. දුමිද රුවනිසා කාවින්ද වෙල්ලිපනැල්ලේ මෙන්න උත්තරය. එන්න ඕනේ පුතේ. උන්නෝක තමයි පළවෙනි එකට උත්තරේ. වෙල්ලිපනැල්ලේ. බලනවා උත්තරේ පොඩි සුළු වැරදීමක්වත් වෙනස් කිරීමක්වත් කරන්න බෑ. අධික වර්ෂාවක් කියන්නේ ඡේදයේදී ඇති වාක්‍ය කුමක්ද? බලන්න පුතේ අධික වර්ෂාවක් කියන එක තියෙන්නේ කොහොමද කියලා? මොරසූරන වර්ෂාවක්. මෙන්න අංක 2. අධික වැස්සක් කියන්නේ ඡේදයේදී ඇති වාක්‍ය කුමක්ද? එතකොට ඡේදයේදී ඇති වාක්‍ය කිව්වම මෙන්න මේක. ගත වූ සුළු මොහොතකි එක විටම මොරසූරන වර්ෂාවක් ඇදහැලෙන්නට පටන් ගත්තේය. එතකොට පුතේ අධික වැස්සක් යන ඡේදයේදී ඇති වාක්‍ය කුමක්ද? එහෙනම් මුළු වාක්‍යම ලියලා තියෙන්න ඕන. එක විටම මොරසූරන වර්ෂාවක් ඇදහැලෙන්නට පටන් ගත්තා. ඒක තමයි වාක්‍ය. වාක්‍යයක් කිව්වා වාක්‍ය අවසානයේ ආරම්භය ඒ කොටස් සියලුම දේ තියෙන්න ඕන. ඡේදයේ සඳහන් වෙන යුගල පදයක්. අපි ඒකත් මෙතනින්ම ගමු. යුගල පදයක් කියලා තියෙනවා. බලන්න පුතේ කොතන තියෙන කියලා. අහල පහල. මේ තියෙන යුගල පදේ. එතකොට තුන්වෙනි උත්තරේට ඡේදයේ සඳහන් වෙන යුගල පදයක් ලියන්න කිව්වම ආල පාල කියන එක ලියලා තියෙන්න ඕනේ. තිදෙනා වැස්සට නොතමී නිවෙස් කරා ගියේ කෙසේද? අනතුරුව තිදෙනා හබරල අතු යටින්. මේ දින පුතේ උත්තරේ. තිදෙනා වැස්සට නොතමී නිවෙස් කරා ගියේ කෙසේද? හබරල අතු යටින්. උත්තර ඡේදයෙන් බල ඒ විදිහටම ලියලා තියෙන්න ඕන. හබරල අතු යටින්. දීර්ඝ පාපිල් යෙදුණු වචනයක් ඡේදයෙන් සොයා ලියන්න. දීර්ඝ පාපිල් යෙදුණු වචනයක් තියෙනවා. වචන ගොඩක් තියෙනවා. සූරණ. අපි එතෙන්ට යමු දැන්. දීර්ඝ පාපිල සූරණ. පාපිලිදුණු වචනයක් ඡේද එක වචනයයි ලියන්න ඕන. තව ඌ කියන වචනේ කවුරු හරි ලියලා තිනවා ඒකත් හරි එකයි ලියන්න ඕන පුතේ. තිබූ
කියන වචනේ තියෙන්න පුළුවන්. ඔයා ලියලා තියෙන එකේ. නොතිබූ කියන වචනේ. ඔන්න. මේ වචන තුනෙන් පුතාට කැමති එකක් ලියන්න පුළුවන්. හතරෙන් වචන හතරක් තියෙනවනේ. අතීත කාල බහුවචන ආඛ්‍යාත කියන්නේ ක්‍රියාපදයක් ඡේදයෙන් සොයාගෙන අතීත කාල බහුවචන ගියෝ එකයි තියෙන්නේ. හරි. එතකොට උත්තර ටික ආයෙ පාරක් සාකච්ඡා කරන බලාගන්න පුතේ. තිදෙනාම සෙල්ලම් කරමින් සිටියේ කොහේද? වෙල් ඉපනැල්ලේ. අපි බලමු. ඡේදයේ කොටස තියෙනවා. තිදෙනාම සෙල්ලම් කරමින් සිටියේ කොහේද? වෙල් ඉපනැල්ලේ. අධික රසක් යන ඡේදයේ ඇති වාක්‍ය කුමක්ද? මොර සූරන වර්ෂාවක්. ඡේදයේ සඳහන් නැති යුගල පදයක් ලියන්න අහල පහල. තිදෙනා වැස්සට නොතබී නිවෙස් කරා ගියේ කෙසේද? හබර ධාතු යටින්. යටින් ඉරක් ගහලා තිනවා පුතාලට බලන්න පුළුවන්. දීර්ඝ පාපිල්ල යෙදුණු වචනයක් ඡේදයෙන් සොයා ලියන්න එකක්. සූරන ඌ තිබූ නොතිබූ ඔය වචන හතරෙන් එකක්. අතීත කාල බහුවචන ආඛ්‍යාත පදයක් ඡේදයෙන් සොයා ලියන්න ගියෝය. හරි පුතේ. ඊට පස්සේ අපි යමු ඊළඟ කොටසට. මේ ප්‍රශ්න පත්‍රේ ගොඩක් අමාරු නෑ. අංක පහේ දෙක කොටස ටිකක් අමාරු යාළුවෝ. ගොඩාක් ගණන් තිබුණා. මේක එච්චර අමාරු නෑ. හොඳයි අපි යනවා ඊළඟ කොටසට. දී ඇති වචන ගලපා අර්ථවත් වැකියක් ලියන්න. කා ගෙඩි අපි දියුල් කළෙමු හමාර කීපයක්ම. අපි දියුල් ගෙඩි කිහිපයක්ම කා හමාර කළෙමු. අපි දියුල් ගෙඩි කිහිපයක්ම කා හමාර කළෙමු. අපි දියුල් ගෙඩි කිහිපයක්ම කා හමාර කළෙමු. අපි දියුල් ගෙඩි දියුල් ගෙඩි කිහිපයක්ම කා හමාර කළෙමු. අපි දියුල් ගෙඩි කිහිපයක්ම කා හමාර කළෙමු. කිහිපයක්ම කියන්නේ මොනවා කරන්නේ? ප්‍රාණවාචී අතීත කාල බහුවචන ක්‍රියාපදයක් තෝරා යටින් ඉරක් අදින්න. ප්‍රාණවාචී අතීත කාල බහුවචන කැඩුවෝය. පුතේ මතක තියාගන්න ඕන මේ ශිෂ්‍යත්ව විභාගෙදී මතක තියාගන්න මේවා පෙරවරු ප්‍රශ්න පත්‍ර. ඔයා මේ ප්‍රශ්න පත්‍රයකට හරියට උත්තර ලියනවා නම් මයි දුවල පුතාලට අනිවාර්යයෙන්ම පුළුවන් ඔයාට ශිෂ්‍යත්ව විභාගේ ප්‍රශ්න පත්‍රයට හරියට උත්තර ලියන්න. ඊළඟ එක අපි යමු. පාසනන් එක් වගන්තියේ උක්ත ආඛ්‍යාත සම්බන්ධයේ නිවැරදි නම් හරි ලකුණුද? වැරදි නම් වැරදි ලකුණුද ඉදිරියේ ඇති වරාන් තුල යොදන්න. නංගිලා ඉද්දමල් කැඩුව. නංගිලා කියන්නේ බහුවචන නම් කැඩුව කියන්න පුළුවන්. ඇය ගීත ගායනා කළේ කියන බෑපතේ ඇය කලාය වෙන්න ඕන. හංසයෝ දියේ පීනයි නෙමෙයි පීනති වෙන්න ඕන. වෙන මේකත් වැරදි. අපි ලස්සනට අකුරු ලියමු. හරි. ඔයාට හම්බ වෙනවා මේකට ලකුණු 1යි 2යි 3යි ලකුණු 4ක් හම්බ වෙන ප්‍රශ්නයක්. මේ ලකුණු 1යි නෙමෙයි ඈ. මෙතන ලකුණු 1යි කියලා තිබ්බල එකක් නෙමෙයි 4ක් හම්බ වෙනවා. ඉවර වෙලා තමයි. ගැළපෙන විරාම ලකුණු යොදන්න. ඔයාලා කැමති එහෙමද ප්‍රශ්නාර්ථය?
මුල් ගුරුතුමා විමසුවේ කියන්නේ නැවතීමේ තිත කිව්ව කෙනා ඉන්න යුගල උඩුකම. පාත් දැක්කන ප්‍රස්තාව පිළ සම්පූර්ණ කියන සුදු වචනේ හිස්තනේ ලියන්න කටුස්සගේ කරේ රත්තරන් බිඳුව ලියන්නේ රත්තරන් කියද්දී කටුස්සගේ කරේ රත්තරන් බැඳා වගේ. පාත් දැක්කන අවස්ථාවට ගැලපෙන ප්‍රස්තාව පිළ තිත්තිර මත ලියන්න. අනුන් රැවටීමට ගොස් තමන් රැවටීම ආදි හත් දෙනාගේ කැඳහැලිය වගේ. ආණ්ඩි හත් දෙනා කියන ඩී කියද්දි මෙතන සංඥකේ එන්න ඕන හත් දෙනාගේ කැද කියද්දි සංඥකේ එන්න ඕන හැලිය කියද්දි මූල කරලා යන්න එන්න ඕන. ওই ටික ආවේ නැත්නම් වැරදි පුතේ ඈ. පාත් දැක්කන එක් වාක්‍යයේ නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත වචනේ වරාන්ත වලින් තෝරා යටින් ඉරක් අදින්න. කුමාරි දුරදිවීමේ තරංගය කියන්නේ සංඥකේ එන්නේ නෑ පුතේ. සීයා ඉනිමකක් කියද්දි මූර්ධ නයන්න. පොලිස් දෙක කුමාරි දුරදිවීමේ තරංගය සඳහා ඉදිරිපත් වූ ආය සීයා ඉනිමකක් සෑදුවේ පොලිස් නිලධාරියා රාජකාරී ඉටු කළේය. පාසල වාක්‍ය අතීත කාල හරවා ලියන්න. ඕහෝ වත්ත පහල සෙල්ලම් කරති කියන එක පුතේ මේ වාක්‍ය මෙහෙමම ලියනවා. සෙල්ලම් කරති කියන එක කළෝය. වාක්‍යෙම ලියන්න ඕන කළෝය. එහෙම නැත්නම් තව කලහ කියලා ලියන්නත් පුළුවන්. එතකොට පාසල වාක්‍ය අතීත කාල හරවලදී උක්තේ වෙනස් වෙන්නේ නැහැ. ඕ වත්ත පහල සෙල්ලම් කරති කියන්නේ ප්‍රාණවාචී බහුවචන වර්තමාන කාල ක්‍රියාපදයක්. ඒක අතීත කාලයේදී කළෝය නැත්නම් කලහ එන්න ඕන. සිංහානන් සිංහ දේනුව. හරියට බලා ගන්න. ශිෂ්‍යයා ශිෂ්‍යාව. ශිෂ්‍යයා ශිෂ්‍යාව සිංහයා සිංහ දේනුව. ඊළඟ පුතේ මෙම ආරාධනය කුමක් සඳහාද? මේක පුතේ මෙන්න උත්තරේ එන්නවා මෙන්න මේ ටික. නිර්මාණ ප්‍රදර්ශනය හා ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා. මෙම ආරාධනය කුමක් සඳහාද? මෙන්න උත්තරේ නිර්මාණ ප්‍රදර්ශනයක් හා ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා. නිර්මාණ ප්‍රදර්ශනය නෙමේ නිර්මාණ ප්‍රදර්ශනයක් හා ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා. හරියට බලා ගන්න. මෙම ආරාධනාව කරන්නේ කවුද? ප්‍රභාවී කලාකවය. මෙම ආරාධනාව කරන්නේ කවුද පුතේ? ප්‍රභාවී කලාකවය. ඊළඟ තුන ප්‍රදර්ශනය හා ත්‍යාග ප්‍රදානෝත්සව පැවැත්වෙන දිනය සහ වේලාව. මෙන්න මේ ටික ලියවෙන්න ඕන එකට. ඉතා පැහැදිලිව ලියන්න ඕන 2021 අගෝස්තු මාස 25 වන දින පෙරවරු 9ට. ඒතර ප්‍රදර්ශනය පැවැත්වෙන දිනේ සහ වේලාව මම මේ ටික රවුම් කරලා පෙන්නන්නේ පුතාලා ඒ ටික ඒ විදිහටම ලියලා තියෙන්න ඕන පේපර් එකේ. අමාරු නෑ සරලයි. හැබැයි හරියට උත්තර ලියන්න ඕන මේවට ලකුණු ගන්න. ඊළඟට බලන්න පුතේ blackboard කියන්නේ කළු ලෑල්ල. ship කියන්නේ නැව. මේ වගේ දරුවනේ අනිවාර්යෙන් මතක තියාගන්න මේ ඉංග්‍රීසි අකුරෙන් තේරුම් ගන්නවා. ship කියන්නේ SHIP ship කියලා. blackboard කියන්නේ BLACKBOARD. අන්න ඒ විදිහට කියන්න පුළුවන්කම තියෙනවා. සිංහලෙන් ලියනවා වගේම තමයි සිංහලෙන් ලියන එක අමාරු නෑ. ඉංග්‍රීසියෙන් ලියන්නත් පොදු වෙලා තියෙනවා. මේ ප්‍රත්‍යපත්තරව දෙන වචන ටික අනිවාර්යෙන් ඔයා මොකද කරන්නේ පොත කාලේ ලියලා පාඩම් කරගන්න ඕන.
දැන් ඔයාට අද මේ වෙනකොට shift කියන එකයි blackboard කියන එක හරියටම ලියන්න පුළුවන්කම ලැබිලා තියෙන්න ඕන. එහෙම නැත්නම් අද හරි මේක වීඩියෝ එක බැලුවාන් පස්සේ ලියලා පුරුදු වෙන්න ඕන. එක් රූපයකට ගැලපෙන ඉංග්‍රීසි වචන ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න. short s SHIRT short. Orange. Orange. O-R-A-N-G. Is this a book? This is a book. මේ තියෙන පොතක්. This is a book. Am I water drinking? I am drinking water. Am I am drinking water. Is this a book? This is a book. Am I water drinking? I am drinking water. ව්‍යාලන් කියන්නේ බ්‍රහස්පතින්දා. මේ සතියේ දවස් ටික පාඩම් කරලා තියාගන්න ඕන. පාස්ස වාක්‍ය දෙමළෙන් කියන ආකාරයේ සිංහලෙන් යන පුස්තකාලයේ කොහෙද? නුලහම් එංගේ. මූලහම් එංගේ. ප්‍රශ්න 30ටම පිළිතුරු සපයන්න. 40099 කිව්වම පුතේ ඔන්න 40099 රවුන්ඩ් කළ සංඛ්‍යා ස්ථානීයගේ 1 10 100යි. රවුන්ඩ් කළ සංඛ්‍යා හරි ලේසි. පාස් සංඛ්‍යා ආරෝහණ කුඩා එකේ ඉඳන් ලොකු එකට ලියන්න 5708 ඒවා හරි ලේසි. 7508 7805 ආරෝහණ කියලා කියන්නේ පුතේ කුඩා සංඛ්‍යාවක් සිට ක්‍රමයෙන් විශාල සංඛ්‍යාවක් දක්වා පටිපාටිගත කිරීම. ඊළඟ ප්‍රශ්නෙට අපි යනවා. කොටුවේ ඇති සංඛ්‍යා සියල්ලම යොදාගෙන පොදු අන්තරයේ පහවන සංඛ්‍යා රටාව 39යි 5යි 44යි 44යි 5යි 49යි 49යි 5යි 54යි 54යි 5යි 59යි මේ තියෙන සංඛ්‍යා සියල්ලම නිරූපණය වෙලා තියෙනවා. වත්තකින් මාස 3කදී කැඩූ පොල් ප්‍රමාණ පහතින් දැක්වේ. හරි. මාස 3ෙම කැඩූ මුළු පොල් ප්‍රමාණය කොපමණද? එතකොට පුතේ 2775ක් කඩලා තියෙනවා. ජනවාරි මාසේ, පෙබරවාරි මාසේ 3260යි, මාර්තු මාසේ 3580යි. පුතාලට දැන් තේරෙන්නේ නැති මතක තියාගන්න පුතේ දැන් ඔයාලට විශේෂයෙන් තේරෙනවා ඇති මේ ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රයක සාමාන්‍යයෙන් මුල් පාඩම් එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම කියන පාඩම් වලින් අනිවාර්යයෙන්ම ප්‍රශ්න සකස් වෙනවා හැම ප්‍රශ්න පත්‍රයකම. ඔයාලට ප්‍රශ්න පත්‍ර අංක 5 බැලුවා නම් පහේදීත් ඔයාලට අනිවාර්යයෙන්ම මේක බලා ගන්න පුළුවන් වෙනවා. එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම වලින්
ප්‍රශ්න හදලා තිනවා. ඒ වගේම තමයි මේත් එකතු කිරීමෙන් ප්‍රශ්න හදලා තියෙනවා. මාස 3ෙම කැඩු පොල් ප්‍රමාණය කොච්චරද කියලා මේ තුන එකතු කරන්න ඕන. අපි එකතු කරමු 5යි 8යි 7යි 15යි 15 21යි 8යි 7යි 15යි 15යි 21යි දෙකක් ඉතුරුයි. 7යි 5යි 12යි 14යි 2යි 16යි එකක් ඉතුරුයි. 3යි 3යි 6යි 7යි 8යි 1යි 9යි. මම මේවා නම් ඉතින් ඉක්මනින් කරනවා. මොකද හේතුව මේවා ඔයාලා දන්නවා. 9615යි උත්තරය. මොකද මේ එකතු කිරීම වගේම මම වේගෙන් කරන්නේ මේවා ගැන ඔයාලට ආයෙ නැවත එකතු කරන්න කියලා දෙන්න දෙයක් නැහැ. ජනවාරි මාසයට වඩා අපි ජනවාරි මාසයේ කිව්ව මේ දිනපොතේ රවුම් කරගත්තට කමක් නැහැ නැත්තම් වර්ධිනවා. ජනවාරි මාසයට වඩා පෙබරවාරි මාසයේ කැඩූ පොල් ප්‍රමාණය කොපමණද? වඩා වැඩි ප්‍රමාණය හොයන්න අඩු කරන්න ඕන 3260න් 2775ක්. මේ එකක් ගත්ත 10න් 5යි මෙතන තියෙන දැන් 5යි 5න් 7ක් බෑ මේ එක එකක් ගත්තාම 15න් 7ක් 8යි මෙතන තියෙන 1යි 11න් 7ක් 4යි දෙකෙන් දෙකක් බිඳුවයි 485යි. මොකද මේ දෙක අතර වෙනස බලන්න තියෙන්නේ. වෙනස බලන්න අඩු කරන්න ඕනේ. පුතා ඔය පේපර් එකත් ඔයාලට සාකච්ඡා කරලා දීලා තියෙන්නේ. ඒ නිසා මං හිතනවා නැවත වාරයක් ඔයාලට බලාගෙන අඩුපාඩු සකස් කරගන්න පුළුවන්. පහත රූපයෙන් 4න් එකක්. අම්මු හරි පහත රූපයෙන් 4න් එකක් පාස් කරන්න කියලා කියනවා. බලා ගන්න පුතේ පොඩි එම්බිස්සා ගතියකුත් තියෙනවා. ඒකයි කැස්සක් යන්නේ. හරි අපි පේපර් එකට යන්න. 4න් එකක් නම් මේ රූපය හතරට බෙදාගත්තා මම. 4න් එකක් කියන්නේ මේ කොටසක්. මේ ත්‍රිකෝණාකාර කොටස් දෙකක් පාට කරලා තිනවා නම් හරි. පාට නොකල කොටස භාග සංඛ්‍යාවක් ලෙස ලියද්දී 4න් 1 ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් පුතේ 8න් පාට නොකරපුව 1යි 2යි 3යි 4යි 5යි 6යි 8න් 6 ලියන්නත් පුළුවන්. පාට නොකර 8න් 3 පාට නොකර මොකද 8න් 3යි නෙමෙයි 1යි 2යි 3යි 4න් 3 සහ 8න් 6 1යි 2යි 3යි 4යි 4න් කොටස් 3ක් පාට කරලා නැහැ මේ උත්තරේ. ඒ නැත්නම් ත්‍රිකෝණ තනි කොටස් ගත්තොත් කොටස් 8ක් එනවා. 8න් 6ක් පාට කරලා නැහැ. හොඳයි අපි ඊළඟ එකට යමු. ඇපල් ගෙඩි 636ක් සමාන ගොඩවල් 4කට බෙදුව විට ගොඩක ඇපල් කීයද? එහෙනම් අපිට තියෙන්නේ 636 බෙදන්න ඕන 4ෙන්. හතර වරක් එක 4යි පුතේ. 6න් 4ක් අඩු වුණාම 2යි. ඊට පස්සේ මේ තුන මේ මෙතෙන්ට අරන් එනවා. 4 වරක් 5 20යි. 3ක් ඉතුරුයි. මේ 6 අරන් එනවා මෙතෙන්ට 36ට 4 වරක් 9 36යි. උත්තරේ 159යි. 159යි. ඔය කාරණා කෙලින්ම හරියට දාලා ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊළඟ කෙසෙල් අවරි දෙකක බර කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 850ක් හා කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 500ක් වේ. කෙසෙල් අවරි දෙකේක මුළු බර කීයද? මුළු බර හොයන්න එකතු කරන්න ඕන. කිලෝග්‍රෑම් ග්‍රෑම් කියලා දාගත්තා 2යි 850ට එකතු කරන්නලු 1යි 500ක්. මේ ගණන් අපි හදලා තියෙනවා. එකතු කිරීම බිඳුවයි 5යි බිඳුවයි 5යි 8යි 5යි 13න් 3 දාපුවම එකක් ඉතුරුයි 2යි 1යි 3යි 1යි 4යි. කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 350යි. ඔයා හරියට එකතු කරලා තිනවා නම්
හරියට ලකුණු හම්බෙලා ඇති. ඊළඟ 23 වෙනි ගාන බලා ගන්න. භාජනයක කිරි ලීටර් 17යි මිලිලීටර් 850ක් තිබුණි. එයින් කිරි ලීටර් 12යි මිලිලීටර් 750ක විකුණු වේ නම් ඉතුරු වන කිරි ප්‍රමාණය ඉතුරු ප්‍රමාණය වල අඩු කරන්න එපා. එහෙනම් පුතේ මෙතන ලීටර මෙතන මිලිලීටර කියලා ලියලා 17යි 850න් අඩු කරනවා 12යි 750. අඩු කිරීම බිඳුවෙන් බිඳුවක් අඩු කරපුවාම බිඳුවයි 5න් 5ක් අඩු කරපුවාම බිඳුවයි 8න් 7ක් අඩු කරපුවාම 1යි 17න් 12ක් 12යි 6යි. පහයි නේ පහයි. ලීටර් 5යි මිලිලීටර් 100යි. උත්තරේ දානවා මෙතන. ලීටර් 5යි මිලිලීටර් 100යි. 17න් 12ක් 5යිනේ මෙතන. ඔයාගේ ඒකත් අන්න ඔයාලට ලකුණු හම්බ වෙනවා. ඒකට ලකුණු දෙකක් හම්බ වෙනවා, මේකට ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊළඟ මිල දර්ශනයට යමු. මේ සේරම මකලා ඉමු අපි. හාල් කිලෝග්‍රෑම් 3ක් ගන්නවලු පුතේ. හාල් කිලෝග්‍රෑම් 3යි. හාල් කිලෝග්‍රෑම් එකක් 105යිලු පුතේ. 105 ගානේ කිලෝ 3ක් අපි බලමු 315ක් වෙනවා. ඒ කියන්නේ 105 ඒවා 3ක් නේ පුතේ. 3 වරක් 5 15යි එකක් ඉතුරුයි. 3 වරක් බිංදුව බිංදුවයි. මේ එක දැම්මා 3 වරක් එක 3යි. 105 ගානේ හාල් කිලෝග්‍රෑම් 3ක් කියන්නේ 105 3ෙන් ගුණ කරපුවා රුපියල් 315ක් එනවා. මෙතන අල අරන් තියෙන්නේ මිලදී ගත්ත ප්‍රමාණය ග්‍රෑම් 500යි. අල 500ක් රුපියල් 75යි නම් කිලෝග්‍රෑම් එකක් 150ක් වෙන්න එපා. හරි. මෙතන එකතුව බලන්න පුතේ. රුපියල් 300 315කට 75ක් එකතු කරපුවා රුපියල් 390යි එකතුව. ලකුණු 3ක් හම්බ වෙනවා ඔයාලට. ඒ ලකුණු 3 හම්බ වෙන්නේ මෙතෙන්ට එක ලකුණයි, මේකට එක ලකුණයි, මේකට එක ලකුණයි. ඔන්න ආ ආකාරයට. ලකුණු ප්‍රමාණය මෙතන 3ක් හම්බ වෙනවා. ඊළඟට යනවා අපි. හරි ලේසි ඊළඟ ගණන් ටික. පාර්ශවයන් හැඩතල ඇසුරින් සෑදියාගේ ඝන වස්තුව කුමක්ද? චතුස්තලය. ත්‍රිකෝණාකාර පැති 4යි. චතුස්තලය. දාර තියෙනවා 6ක්. ශීර්ෂ 4යි. ඒවා අපි දන්නවා. පෝදා පැවැත් වූ ආගමික වැඩසටහන පෙරවරු 9:30ට ආරම්භ කර පස්වරු 3:10ට අවසන් කරාලු. එහෙනම් අවසන් වූ වේලාව පැය 24 වරෝසෙන් යන 3ට 12ක් එකතු කරනවා. දැන් මතකයි ආදන විදිය අපි මේවා කරලා තියෙන්නේ 15යි 32යි 10යි 15යි 10යි. ඔන්න අවසන් වූ වේලාව පැය 24 වරෝසෙන් දැක්වුවා. ඊට පස්සේ මේ පැවැත් වූ කාලය කොපමණද කියලා තියෙනවා. ඒක හොඳට බලා ගන්න.
අපි මේක පැවැත්වපු කාලය හොයාගන්න ගියාම යම් කිසි දෙයක් අවසන් කරපු වෙලාවෙන් ආරම්භ කරපු වෙලාව අඩු කරන්න ඕන. දැන් අපිට අඩු කරන්න තියෙන්නේ 3යි 10න් 9යි 30ක්. ඔන්න. මෙතන අඩු කිරීම අපහසුයින්ද මේක පැය 24 ඔරලෝසුව විදිහට පරිවර්තනය කර ගන්නවා. පැය 24 ඔරලෝසුව විදිහට ගන්නවා කියලා කියන්නේ පුතේ 3යි කියන්නේ 15යි 10යි. ඒක පුතාලා දන්නවා. ඒකෙන් 9යි 30ක් අඩු කරනවා. එතනත් පොඩි ගැටලුවක් එනවා 10න් 30ක් අඩු කරන්න බෑ කියලා. එහෙනම් අපි මොකද කරන්නේ? මේ පැත්තෙන් ගන්නවා පැයක්. පැයක් කියන්නේ පුතේ මිනිත්තු 60ක්. මෙතන මිනිත්තු 10ක් තියෙනවා. 60යි 10යි 70යි. 70න් 30ක් අඩු කරපුවම 40යි. මෙතන තියෙන්නේ 15 නෙමෙයි 14 14න් 5ක් 14න් 9ක් 5යි. ඒක උත්තරයක් විදියට ලියන්නේ මෙන්න මෙහෙමයි. දැන් හදාගත්ත හැටි දැක්කනේ. උත්තරේ ලියන්නේ මෙහෙමයි. පැය 5යි මිනිත්තු 40යි. පැය 5යි මිනිත්තු 40යි. පාත රූපයේ පාට කළ කොටස භාග සංඛ්‍යාවක් ලෙස ලියන්න. සේරම කොටු තියෙනවා 1 2 3 4 5 10ක් තියෙනවා. 10න් පාට කරලා දිනවා 1 2 3 කොටු 4ක්. 10න් 4යි උත්තරේ. පාට කළ කොටස භාග සංඛ්‍යාවක් ලෙස ලියන්න. පාට නොකළ කොටස දශම සංඛ්‍යාවක් විදියට 1 2 3 4 5 6යි. බිංදුවයි දශම 6යි. පුතා දැන් මේ වෙනකොට මේ පාඩම් කරලා තියෙන්නේ. ABC නගර තුනක A සිට B දක්වා මේ තියෙන්නේ A සිට B දක්වා තිනවා කිලෝමීටර් 5යි මීටර 750ක්. B සිට C දක්වා දිනවා කිලෝමීටර් 3යි මීටර 650ක්. ABC නගර තුනක A සිට B හරහා C නගරයේ වෙත යාමට ගතවන මුළු දුර අපි මේක එකතු කරනවා කිලෝමීටර මීටර කියලා දාලා 5යි 750යි මුළු දුර හොයන්න එකතු කරන්න ඕන 3යි 650යි. එකතු කරා බිංදුවයි පුතේ 5යි 5යි 10න් බිංදුව දාපුවම එකක් ඉතුරුයි 7යි 6යි 13යි අර ඉතුරු එකත් එක 14යි ඒත් එකක් ඉතුරුයි 5යි 3යි 8යි 1යි 9යි කිලෝමීටර් 9යි මීටර 400යි. ප්‍රස්ථාරයක් ඇසුරින් ප්‍රශ්නානක සාමාන්‍ය ශිෂ්‍යත්ව විභාගයේ හැම වර්ෂයකම වගේ දකින්න හම්බ වෙනවා පුතේ. සාමාන්‍යයෙන් ප්‍රස්ථාරයකින් ඕගොල්ලන් ප්‍රශ්න අහනවා. බලමු අපි පැයක් තුල මාර්ගයේ ගමන් කළ වාහන පිළිබඳ තොරතුරු පහත් ප්‍රස්ථාරයේ දැක්වේ. ගමන් කළ පාපති සංඛ්‍යාව 9කි. ඒ ප්‍රස්ථාරය අර දක්වන්න. කො බලන්න මේ පාපති සංඛ්‍යාව 9 නම් මේ මෙතන 9ක් නැහැ. මේ බලන්නකො. එහෙනම් 9ක් එන්නේ පුතේ 8යි 10යි අතර තමයි 9 හරි බැඳෙන්න ඕන. එහෙනම් මේකේ ලකුණු වෙන්න ඕන. මේ දෙක ඔන්න ඔහම. ලකුණු කරලා මේක කොටස පාඩ කරන්න පුළුවන්. පාපේ සංඛ්‍යාව 9ක් ප්‍රස්ථාරය දක්වලා තිනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අහනවා මාර්ගයේ ගමන් කළ මුළු වාහන ගණන කීයද කියලා. මෙතන බලන්න බස් සංඛ්‍යාව 6යි. ඊට පස්සේ කාර් සංඛ්‍යාව 6යි 8යි අතර 7යි. ත්‍රිරෝධ සංඛ්‍යාව කෙලිම 10ක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ පාපැදි ගාන අපි 9යි කියලා ලකුණු කරලා තියෙනවා. 9යි 7යි 16යි 16යි 6යි 22යි.
එකක් ඉතුරුයි. දෙකක් ඉතුරුයි. ඉතින් 22යිනේ දෙකක් ඉතුරුයි. මේකයි ඒ දෙකයි එකතු වුණාම 3යි 32යි. බලන්න ඒකට හම්බ වෙනවා ලකුණු ප්‍රමාණය ලොකු ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා. ඊළඟ පුතාට යම් කිසි ප්‍රශ්නයක් මොකක් හරි තේරෙන්නේ නැත්නම් වීඩියෝ එක නැවත වාරයක් රිවයින් කරලා බලන්න පුළුවන්. ඒ නිසා බලලා අම්මත් එක්ක උදව් කරගෙන මේ ගණන් ටික සේරම හදන්න පුළුවන්කම ලැබෙන්න ඕන ඔයාට. එතකොට ඔයාට ඊළඟ දෙන ප්‍රශ්න පත්‍රයක් ඕන වෙලාවක කරන්න පුළුවන්. ඒ හුරුව ලබා ගන්න ඕන. ආයසරයක් මතක තියාගන්න. මම අනිවාර්යයෙන්ම කියනවා ඔයා ලකුණු 100න් 95ක්වත් දෙක කොටසට ගන්න ඕන. හරි ලේසි. පේනවනේ පේපර් එක සාමාන්‍යයෙන් දෙක පත්‍රය හරි ලේසි. ඒක දෙක පත්‍රයට අවශ්‍ය කරන උපරිම ලකුණු ප්‍රමාණය ගන්න ඕන. ඒ වගේ නම් පරිසරය ප්‍රශ්න 30ක් දෙනවා. ලකුණු 30ක් කෙලින්ම හම්බ වෙනවා. ඒ ලකුණු 30ම ගන්න ඕන. ඒ 30ම ගන්න පුළුවන්. අපි උදව් කරනවා අනිවාර්යෙන් ලකුණු 30 ගන්න. ප්‍රශ්නාංක 100 සිට 59 දෙක එක් එක් ප්‍රශ්නයට සුදුසු පිළිතුර දී ඇති පිළිතුරු අතරින් තෝරා යටින් ඉරක් අඳින්න. යම් කාර්යයක් નિયમિત කාලය තුල ඉටු කරගත නොහැකි වීමෙන් අපට වෙන්නේ කාර්ය පිළිවෙලට අවසන් කරගත නොහැකි වීම. තිස්සක අප විසින් අනුගමනය කළ යුතු විරිතක් නොවන විරිත් කියලා කියන්නේ නොකළ යුතු දේ. නොකළ යුතු දෙයක් නොවන්නේ කියලා අහන්නේ. එහෙනම් වැඩිහිටියන් දුටු විට නැගිටීම. ජාතික කොඩියේ ඊළඟ ප්‍රශ්නයක් අහනවා. ජාතික කොඩියේ කහ පැහැති සිංහ රූපයෙන් නිරූපණය වන්නේ සිංහල ජාතිය නියෝජනය කිරීම. තිස්තුන රාජ්‍ය ලාංඡනයේ පුන් කලසින් නිරූපණය වන්නේ පුන් කලසෙන් සෞභාග්‍ය පරිපූර්ණ බව. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ජාතික සත්වයා පිළිවෙලින් ජාතික පුෂ්පය මානෙල් මල සත්වයා දනුලේන. සර්වභක්ෂක සතුන් යනුවෙන් හඳුන්වනු ලබන සර්වභක්ෂක කියන්නේ සියලුම ආහාර ගන්න සත්ව. ඒ කියන්නේ ශාකා සත්ව කොටස් යන දෙවර්ගයේම ආහාරය ගන්න සත්තු. තිසය පහත් දැක්වෙන ස්ථාන අතරින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත්තේ කුමක්ද? දළදා මාලිගාව ලෝක උරුමයක් විදිහට නම් කරලා තියෙනවා. පොදුවේ භාවිතා කරන භාණ්ඩ යුගලයේදී රූපවාහිනිය සහ මේසය. පිඟාන පොදුවේ භාවිතා කරන්නේ නැහැ, දත්බුරුසෝ භාවිතා කරන්නේත් නැහැ. සාමාන්‍යයෙන් තාත්තට වැඩ යන්න හදිස්සුනාම ඔයාගේ දත්බුරුසෙන් දත්ම කරලා යන්නේ නැහනේ. අම්මා ගමනක් යන්න උනනාම ඔයාගේ සෙරෙප්පු දෙක දාගෙන යන්නේත් නැහැ. හැබැයි අක්කාගේ සෙරෙප්පු දෙක දාගෙන යන්න පුළුවන්. ඔයාගේ සෙරෙප්පු දෙක දාගෙන යන්නේ ඔයා කුඩා හින්දා. ඊළඟ එක පහත ආහාර අතුරෙන් ශරීර වර්ධනය කරන ආහාර යුගලයක් වන්නේ සෝයා බෝංචි සහ කලල. පාන් වර්ග වලින් ශක්තිය ලැබෙනවා, බත් වලින් ශක්තිය ලැබෙන්නේ. උදෑසන හිරුවෙලිය මගින් අපට ලැබෙන විටමින් වර්ගය මතක තියාගන්න. විටමින් D. මේකේ D තියෙනවා මේ මෙතෙන්ට ඇවිල්ලා මේ. ශ්‍රී ලංකාවේ ඒකදේශික සතෙක් වන්නේ යක්කටුස්සා. ඒකදේශික උරග සතෙක්. 41 වෙනි ප්‍රශ්නය. කුමාරිගේ අත උණු වතුර කේතලයට පිලිස්සුනි. සාමාන්‍ය පුතේ උණු වතුර වලට පිලිස්සුන ගමන් අපි කරන්නේ සීතල ජලයේ භාජනයක අත දාගෙන ඉන්න එක තමයි කරන්නේ. එතකොට මොකද්ද මෙතන උත්තරය? පිලිස්සු ස්ථානය පිරිසිදු ජලයෙන් සිසිල් කිරීම. එහෙම නැතු දන්තාලේප වගේ අත්බේත් කරන්නේ නැහැ. ඒව කරන්නේ ප්‍රධාන දේ කරයින් පස්සේ. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව කිරීමේදී එක් කණ්ඩායමකට සාමාන්‍යයෙන් 12 දෙනෙක් ඉන්නවා. පිටියේ ක්‍රීඩා කරන්නේ 6යි. වොලිබෝල් කණ්ඩායමක පුහුණු වීම අධීර සඳහා 6 12 දෙනෙක් ක්‍රීඩා සමාජයේ සාමාන්‍ය විදිහට ඉන්න ඕනේ. ඒතර
මේකේ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව කිරීමේදී එක් කණ්ඩායමකට අයත් ක්‍රීඩකයන් ගන්න කීයද කිව්වලතර සාමාන්‍ය 12. ඒ මෙතන උත්තරේ බලාපොරොත්තු වෙන්නේ පුතේ වාගෙන්. ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ගන්න නිසා අපි උත්තරේ 6යි කියලා දානවා. පස්සේ ඇති ද්‍රව්‍ය නිරීක්ෂණය කිරීම සඳහා වඩාත්ම උචිත අත්කාචය. තරමේ දේ පහේදී කරනවා. ලී කැටයම් සඳහා ප්‍රසිද්ධියක් උසුලන්නේ ඇම්බැක්කේ දේවාලය. ඇම්බැක්කේ දේවාලය තමයි ලී කැටයම් වලට ප්‍රසිද්ධ ස්ථානය. අපිරිසුදු ජලය පානය කිරීමෙන් වැළඳිය හැකි රෝගයක් නොවේ. බරව මදුරුව මගින් බෝ වෙන්නේ. කියුලෙක්ස් කියන මදුරුව මගින් තමයි බරව බෝ වෙන්නේ. එතකොට අපිරිසුදු ජලයෙන් බෝ වෙනවා හෙපටයිටිස් සහ අතිසාරය කියන රෝග දෙක. ඒතර පුතාලා බලා ගන්නවා මේ වගේ දැන් ඒ දෙකිනුත් අපිට ඉගෙන ගන්න පුළුවන්. මොකද්ද? අපිරිසුදු ජලය පානය කිරීමෙන් වැළඳිය හැකි රෝග තමයි හෙපටයිටිස් සහ අතිසාරය. බරව කියන්නේ කියුලෙක්ස් කියන මදුරුව මගින් බෝ වෙන රෝගයක්. අනාරක්ෂිත අවස්ථාවක් නොවන්නේ. මෙන්න මේක. දැන් පුතාලා කියයි මොකක් මේ තුනම අනාරක්ෂිතයිනේ කියලා. අනාරක්ෂිත ස්ථානයක් මේක. මේ දෙකම අවස්ථා. අනාරක්ෂිත අවස්ථා. ආන්නේ අනාරක්ෂිත අවස්ථාවක් නොවන්නේ. ඒතර අනාරක්ෂිත ස්ථානයක් තමයි අපි අරන් තියෙන්නේ. හරි සරල ප්‍රශ්නයක් පුතේ. ඊට භාජන තුලින් ලුණු ඉක්මනින්ම දිය වෙන්නේ මෙන්න මේ ලුණු උණු ජලය දාපුවාම. එහෙනම් ඒ භාජනය තමයි ඉක්මනටම දිය වෙලා යන්නේ. හරිද? ඒ භාජනය තමයි ඉක්මනින්ම දිය වෙලා යන්නේ. සිසිල් පෑන් දන්සලේ ඇති අයිස් කුට්ටිය දිය නොවි තබා ගැනීමට කල නොහැකි දෙයකි. කල හැකි දෙයක් නෙමෙයි කල නොහැකි දෙයක්. අයිස් කුට්ටිය රිජිපෝන් පෙට්ටියක දාලා තිබ්බම ඒක සාර්ථකයි දිය වෙන්නේ නැහැ. අයිස් කුට්ටිය ලී කුඩු වලින් වසා තිබීම සාර්ථකයි. ජල භාජනයකට දමා තිබ්බොත් දිය වෙලා යනවා. හතලිස් නමය බීජයක් පැලවීමට අවශ්‍ය සාධකයක් නොවන. බීජයක් පැලවෙන්න ජලය අවශ්‍ය වෙනවා, උෂ්ණත්වය අවශ්‍ය වෙනවා, පස අවශ්‍ය වෙන්නේ නැහැ. පුළුන් වල වුණත් බීජයක් පැල කරන්න පුළුවන්. කොව්පත් වල බීජ පැල කරන්න පුළුවන් නේද? පුළුන් වල, කොව්පත් වල, දහය වල බීජ පැල කරන්න පුළුවන්. හැබැයි බීජයක් වැඩෙන්න, පැල වෙලා වැඩෙන්න පස අවශ්‍ය වෙනවා. කාබනික පොහොර භාවිතයේ වැරදි. කාබනික පොහොර කියලා කියන්නේ පුතේ කොම්පෝස්ට් පොහොර. කොළවලු දිරාපත් වීමෙන් සෑදෙන පොහොර කාබනික පොහොර. කාබනික පොහොර භාවිතයේ වැරදි කියමන් තමයි රසායනික ද්‍රව්‍ය මිශ්‍ර ආහාර ගැනීමට සිදු වෙනවා. එහෙම වෙන්නේ නැහැ. රසායනික පොහොර සහ කාබනික පොහොර කියලා කොටස් දෙකක් තියෙනවා. කාබනික පොහොර කියන්නේ කොළවලු, ගොම, පිදුරු, දහය වගේ වලින් සකස් කරගන්න පොහොර. රසායනික පොහොර කියන්නේ සල්ලි වලට ගන්න යූරියා වගේ පොහොර වර්ග. යූරියා, මඩ පොහොර, ඒ වගේ පොහොර වර්ග. වෛරක බැල පාසයෙන් කපා ගන්න අපි භාවිතා කරනවා අංක 2. චුම්බකයකට ඇද ගන්නා කියන්නේ ආකර්ෂණය වෙන දෙයක් වෙන. ඊයම් ආකර්ෂණය වෙන්නේ නැහැ, පිත්තල ආකර්ෂණය වෙන්නේ නැහැ, වානේ ආකර්ෂණය වෙනවා. එතකොට චුම්බකයකට ආකර්ෂණය නොවන දේවල් ගත්තාම ඊයම් කම්බි සහ පිත්තල කම්බි ආකර්ෂණය වෙන්නේ නැහැ. ඊළඟට බලා ගන්න පුළුවන් රෙදි මැසීමේදී භාවිතා කරන ආරක්ෂිත උපකරණය තමයි දිදාලය. ඒ කියන්නේ රෙදි මාදී සාමාන්‍යයෙන් පුතේ ඇඟිල්ලේ ආරක්ෂාවට තමයි දිදාලය කියන එක දාගන්නේ රෙදි මැසීමේදී. ඒ නිසා අනිවාර්යෙන් මතක තියාගන්න ඒ උපකරණය චුට්ටක් බලන්න. රෙදි මාන ඔය නැන්දලා ළඟ, අක්කලා ළඟ, ඔයාගේ අම්මලාගත් සමහර වෙලාවට තියන්න පුළුවන් මේ වගේ උපකරණය. ඊළඟට
හරි අපි ඊළඟ ප්‍රශ්නට යමු. මේ තියෙන විද්‍යුත් චුම්බකයක්. මෙම ඇටෝමට චුම්බක ශක්තිය වැඩි කිරීමට කළ හැකි දෙයක් වන්නේ වියලි කෝෂ ගණන අඩු කරන්න බෑ, වියලි කෝෂ ගණන වැඩි කරන්න ඕන චුම්බක ශක්තිය වැඩි වෙන්න නම්. කොයිල් කම්බි උතන ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්. ඒක හරි. කොයිල් කම්බි උතන ප්‍රමාණය අඩු කරවත් බෑ. දොන් පුල්ලේ වෙදරාල් නමින් මොනරවිල කැප්පටිපොළ දිසාව. දොන් පුල්ලේ වෙදරාල් නමින් හැඳින්වුවේ මොනරවිල කැප්පටිපොළ දිසාව. බැද්ද වටට සුදු මොරමල් පිපීලා බබර කවි. භෝග වගාවට හිතකර සතෙක් වෙන්නේ ගැලවිලා. මහවැලිගඟ මුහුදට වැටෙන ස්ථානය ත්‍රිකුණාමලය. ප්‍රධාන ගංගා මුහුදට වැටෙන ස්ථාන ගත්තාම පුතේ මහවැලිගඟ ත්‍රිකුණාමලය, කැලණිගඟ කොළඹ මෝදර, වලවේගඟ අම්බලන්තොට, කළුගඟ කළුතර. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ මුල්ම ව්‍යවසාය කර වූ රජතුමා. ශ්‍රී ලංකාවේ මුල්ම බසවක් කොළඹව පණ්ඩුකාභය රජු. අනුරාධපුරයේ දක්නට ලැබෙන්නේ. යාළුවා මට කළ උදව්ව කියලා කිව්වම කරලා ඉවරයි අතීත කාල. යන මාතෘකාව කරගනිමින් වාක්‍ය 3ක් ලියන්න. සෑම වාක්‍යයක්ම වචන 5කට නොඅඩු වෙනවා. ඒ කියන්නේ 5ක් පුළුවන්, 5කට අඩු වෙන්න බෑ. උක්ත ආකාර සම්බන්ධය අක්ෂර වින්‍යාසය නිවැරදි විය යුතුයි. යාළුවා කළ උදව්ව. දිනක් මගේ මිතුරා මා අසනීප වූ අවස්ථාවක මට ඖෂධ ලබා දුන්නේය. උක්තේ මිතුරා දුන්නේය. දිනක් මගේ මිතුරා මා අසනීප වූ අවස්ථාවක මට ඖෂධ ලබා දුන්නේය. ඔහු ඉන්පසු මාව රැගෙන
පාසලේ වෛද්‍ය ඒකකයේ වෙත ගියේය. මේ බලන්නකො පුතේ මගේ යාළුවා මට කළ උදව්ව දිනක් මගේ මිතුරා මා අසනීප වූ අවස්ථාවක මට ඖෂධ ලබා දුන්නේ පෙන්ඩෝල් පෙත්තක් හරි යාළුවා දෙන්න නැතිනේ නේද පෙන්ඩෝල් පෙත්ත ඉස්සෙල්ලාම කරන්නේ ඒකනේ අසනීපයි කිව්වම ගුරුවරු ළඟට යන්නේ නැහැ පෙන්ඩෝල් පෙත්තක් වගේ බොනවද කියලා අහලා පෙන්ඩෝල් පෙත්තක් ලබා දුන්නා පන්ති නායකයව තමන්ගේ මිතුරා ඒ දේ කරනවා දුන්නේ ඔහු ඉන්පසු මාව රැගෙන පාසලේ වෛද්‍ය ඒකකයේ වෙත ගියේය ඔහු ඊට පස්සේ මාව අරගෙන වෛද්‍ය ඒකකයට ගියාලු අනතුරුව අම්මා පාසලට එන තුරුම මා සමග රැඳී සිටියේය අනතුරුව අම්මා පාසලට එන තුරුම ඔහු අපි තව පොඩ්ඩක් ලියමු පොඩ්ඩක් හදාගමු රත්නවායි කියලා ඔහු අනතුරුව අම්මා පාසලට එන තුරුම ඔහු මා සමග රැඳී සිටියේය ඔන්න යාළුවා කරපු උදව්ව ලකුණු 6ක් හම්බ වෙනවා බලන්න හරියට ලියලා තියෙනවා රචනාව ඔයා ලිව්ව රචනාවත් එක්ක සංසන්දනය කළා මම මේ රචනාවත් බලලා ඔයාගේ අඩුපාඩු සකස් කරගන්න එතකොට ආද මේ ඉවර වෙන්නේ පුතේ අපි බලමු ප්‍රාථමික අංක අංක 7 බලන්න ප්‍රශ්නපත්‍ර අංක 7 පුතේ ඔය ඉවරුනේ. එතකොට 8 9 තව ප්‍රශ්නපත්‍ර අංක ප්‍රශ්නපත්‍ර දෙක කොටස් දෙකක් තියෙනවා. එක කොටස් තියෙනවා හතරක් සාකච්ඡා කරන්න. හරි. එහෙනම් මේ ප්‍රශ්නපත්‍රයේ අඩුපාඩු සාකච්ඡා කරගන්න. සාකච්ඡා කළා එක ෆයිල් එකකට දාලා ආයතනයේ අදාළ ආයතනයට පැමිණලා පුතාලට පුළුවන් මේ අපිට දීලා ඔයාගේ ලකුණු ප්‍රමාණය තහවුරු කරව ගන්න. හරි එහෙනම් තෙරුවන් සරණයි ආයුබෝවන්